හරි. ඔයාලා මේ chart එකකට ආවට පස්සේ ඔයාලට දකින්න පුළුවන් candlestick තියෙනවා. හරිද? රතු පාටින්, කොළ පාටින් candlestick තියෙනවා. සාමාන්‍යයෙන් default එන්නේ ඔන්න ඔය colours දෙකෙන්. හරිද? ඔය විදිහට ඔයාලට candlestick දකින්න පුළුවන් මේ market එකකට ආවට පස්සේ, live chart එකකට ආවට පස්සේ. එතකොට මේ candlestick එකක කොටස් හඳුනා ගැනීමක් තමයි අද සරලවම කරන්නේ. candlestick වර්ග ගොඩක් තියෙනවා. මම මේ candlestick වර්ග ගැන කමියුනිටි පෝස්ට් හරහා ඔයාලට දැනුවත් කරන්න වීඩියෝස් ගේන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතනවා. මේ වැඩේදී මම candlestick එකක් කියන්නේ මොකක්ද කියලා හැඳින්වීමට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලගේ ඉල්ලීමක් තිබ්බොත් ඒවත් ගේන්න කියලා. එහෙම වුණොත් මම ඒ සම්බන්ධව වීඩියෝස් නැවත කරන්න බලන්නම්. ඔයාලගේ ඉල්ලීමක් තමයි ඒක තීරණය කරන්නේ. මොකද අපි මේ පාඨමාලාවේදී වැදගත් කරුණු ටික ඔක්කොම කවර් කරගෙන යන එක තමයි කරන්නේ. එතකොට මේ ඔයාලට දැනුමට අවශ්‍ය කරුණු ඉදිරියේදී මම දාන්න ඉඩ තියෙනවා. මේ යන පිළිවෙලත් එක්ක මම පොඩ්ඩක් මේක ස්පීඩ් කරගෙන යනවා මේ වීඩියෝ ටික. හරිද? එතකොට අවශ්‍යම කරුණු ටික මම ටච් කරගෙන යනවා ඉදිරියට. එතකොට ඔයාලගේ ඉල්ලීම් මත තමයි මේ වීඩියෝස් දාන විදිය මම තීරණය කරන්නේ. හරි මේ candlestick එකේ ඔයාලට පේනවා මෙතන මාක් කරලා යම් ස්ථානවල මාක් කරලා තිනවා high open close low කියලා. මේ high price එක කියන්නේ මේ ඔයාලට මේ පළවෙනියට පේන high price එක කියලා කියන්නේ candlestick එකේ candlestick එක හැදුනට පස්සේ එතන තියෙන ඉහළම level එක. يعني කොච්චරද price එක වැඩි වෙලා තින්නේ අන්නේ වැඩි වෙච්ච උඩරිම level එක තමයි මේ high price එක කියලා කියන්නේ. එතකොට low price එක කියන්නේ යම්කිසි candlestick එකක අවම මිල. එතකොට high price එක කියන්නේ යම්කිසි candlestick එකක උඩරිම මිල. low price එක කියන්නේ යම්කිසි candlestick එකක අවම මිල. එතකොට ඒත් එක්කම තියෙනවා open සහ close price කියලා. ඒ කියන්නේ කැනල් එක ඕපන් වෙච්ච ප්‍රයිස් එක තමයි ඕපන් ප්‍රයිස් එක කියලා කියන්නේ. يعني මාකට් එකේ ඒ දැන් හිතන්නකෝ අපි මේක ඩේලි කැනල් එකක් කියලා. මේ දවස ඇතුළත කැනල් එක ඒ කියන්නේ පටන් ගත්ත මේ කැනල් එක හැදෙනකොට ඕපන් වෙච්ච ප්‍රයිස් එක තමයි මේ ඕපන් කියලා පෙන්වන්නේ. ඕපන් ප්‍රයිස් එක. මෙන්න මෙතනින් තමයි කැනල් එක ඕපන් වෙලා තියෙන්නේ. එතන ඉඳන් එහෙට මෙහෙට මූව් වෙලා අවසානයේදී ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. ඒතර ඒ කාලය ඇතුළත ඒ දවස ඇතුළත ගියපු උපරිම මිල තමයි මේ හයි ප්‍රයිස් එකෙන් පෙන්වන්නේ. එතකොට අවම මිල තමයි මෙන්න මෙතන තියෙන ලෝ ප්‍රයිස් එකෙන් පෙන්වන්නේ. හරිද? ඔන්න ඩේලි කැනල් එකක් කියලා අපි මේක ගත්තේ. ඔන්න ඩේලි කැනල් එකක්. ඩේලි කැනල් එකක් කියලා ගත්තේ. මේ දවස ඇතුළත මේ කැනල් එකේ මිල වෙනස් වීම තමයි මේ විදිහට පෙන්වන්නේ. එතකොට ඕපන් ප්‍රයිස් එක මෙතන තියෙනවා. පළවෙනියට ඕපන් ප්‍රයිස් එක මේ මාක් කරලා තියෙන මෙතනින් තමයි ඕපන් වෙලා තියෙන කැනල් එක. එතකොට ක්ලෝස් වෙලා තියෙන්නේ මෙතනින් දවස අවසානයේදී. එතකොට මේ දවස ඇතුළත උපරිම මිල තමයි මේ තියෙන්නේ කියපු අවම මිල තමයි මේ තියෙන්නේ. හරිද? එතකොට ඕපන් ප්‍රයිස් එක, ක්ලෝස් ප්‍රයිස් එක, හයි එක සහ ලෝ එක සම්බන්ධව ඔයාලට අවබෝධයක් ඇති කියලා මම දැන් හිතනවා. කැන්ඩල්ස්ටික් එක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි බොඩි එක සහ වික් එක. පළවෙනි කොටස තමයි බොඩි එක. මේ තියෙන්නේ කැන්ඩල්ස්ටික් එකේ බොඩි එක. බොඩි එක තමයි මේ තියෙන්නේ. හරි ඊට පස්සේ වික්ස් දෙකක් තියෙනවා. මේ තියෙන්නේ වික්ස්. මේ තියෙන්නේ වික්ස් එකක්. මෙන්න මෙතනක් තියෙනවා තව වික් එකක්. හරිද? වික්ස් දෙකක් තියෙනවා මේ කැන්ඩල්ස්ටික් එක. ඉහළින් සහ පහළින්. හරිද? බොඩි එකක් සහ වික්ස් දෙකක් මෙතන අපිට බලා ගන්න පුළුවන් මේ කැන්ඩල්ස්ටික් එකේ. හරි. එතකොට එහා පැත්තේ තියෙන්නේ bearish candlestick එකක්. ඒකෙත් ওই විදිහට තමයි කොටස් ටික තියෙන්නේ. මේ තමයි ඕපන් වෙච්ච ප්‍රයිස් එක. ඕපන් වෙලා ඒ දවස් ඇතුළත ගියපු උපරිම ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. ඒ දවස් ඇතුළත ගියපු අවම ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දවස් අවසානයේදී ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එක තමයි මේ තියෙන්නේ. එතකොට ලෝ ප්‍රයිස් එක මේක. උපරිම ප්‍රයිස් එක මේක. ඒ දවස් ඇතුළත ගියපු අවම ප්‍රයිස් එක තමයි මේක. උපරිම ප්‍රයිස් එක තමයි මේක. මේ තියෙන්නේ ඒ දවස් ඇතුළත ඕපන් වෙච්ච ප්‍රයිස් එක. මේ තියෙන්නේ ක්ලෝස් වෙච්ච ප්‍රයිස් එක. හරි. ඔන්න විදිහට තමයි අපි කැන්ඩල්ස්ටික් එක කොටස් හඳුනා ගැනීම සිදු කරේ. මම හිතනවා ඔයාලට මේ සම්බන්ධව හොඳ පැහැදිලි අවබෝධයක් එන්න ඇති කියලා කැන්ඩල්ස්ටික් එක කොටස් සම්බන්ධව. එතකොට මේ වෙච්චර වැදගත් කොටස් නෙමෙයි. අර ඔයාලට අර මේ මූලිකව පොඩි අවබෝධයක් දෙන්න ඕන හින්දා තමයි මේ සම්බන්ධව මේ ලෙසන් එකක් කරලා දැම්මේ. මූලික අවබෝධයක් දෙන්න ඕන හින්දා. එතකොට කැන්ඩල්ස්ටික් වර්ග කිහිපයක් තියෙනවා. හරිද?
කැනස්ටික් වර්ග කිහිපයක් තියෙනවා. එතකොට අපි ඒව ගැන ඉස්සරහට කතා කරනවද නැද්ද කියලා ඔයාලා තමයි කමෙන්ට් කරන්න ඕනේ. එතකොට මම ඔයාලගේ ඉල්ලීමක් තමයි ඒව ගැන කතා කරන්නේ. නැත්තම් මේකෙදි අවශ්‍ය කරුණු ටික මම කතා කරගෙන යනවා. ඔයාලට මේ සම්බන්ධව අර මූලික අවබෝධයෙන් එන්න කරුණු කිහිපයක් දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. හරි. වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න. channel එක මතක ඇතුව subscribe කරන් යන්න. වීඩියෝ එකේ තියෙන අඩුපාඩු හොඳ නරක ඔක්කොම කමෙන්ට් කරන් යන්න. එතකොට අපි ඒවා හදාගෙන ඉස්සරහට යමු. හරි. එහෙනම් ඉතින් ඊළඟ දවසේ ඊළඟ ලෙසන් එකේ හම්බෙමු. ඊළඟ ලෙසන් එකත් එක්ක අපි මේක පිළිවෙලට මේ විදිහට කරගෙන යමු. පියවරෙන් පියවරට. එහෙනම් හැමෝටම ජය වේවා.